බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම ධර්ම දේශනය ලෙස ධම්සප්පවත්තන සූත්‍රය හෙවත් ධම්මචක්කපවත්තන සූත්‍රය හැඳින්වේ. මෙම සූත්‍රය ආර්ය මහා සංඝරත්නය ලෝකයට පහළවීම සඳහා මූලික විය. බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනය සඳහා සොයා බලන විට උන්වහන්සේට සුදුසු පුද්ගලයන් ලෙස දැක වදාළේ දුෂ්කර ක්‍රියා කරන සමයේදී උපස්ථාන කළ පස්වග මහණුන්ය. එනම් කොණ්ඩඤ්ඤ, බද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස් නමයි. ධම්මචක්කපවත්තන සූත්‍රය ධර්මයේ රෝධය ඉදිරියට ගෙන යාමයි. එහිදී මධ්‍යම ප්‍රතිපදාව ගැන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ගැන සාකච්ඡා කළේ. මෙහිදී කොණ්ඩඤ්ඤ තවුසාන ප්‍රතිමයෙන්ම සෝවාන් ඵලයට පත්විය.